කිව්වා. අගා කිව්වද මොනවද අම්මා කිව්වද? අම්මා මගේ පුතා හොඳට ඉගෙන ගන්න කියලා කිව්වා. අයියේ එහෙම කිව්වා. දැන් අම්මා වරුන්ගේ දවසේ දැක්කද ටීවී එකේ ගොඩක් දේවල් කියා මොනවද දැක්කේ? ඔව් සර් මේ ඇක්සිඩන්ට් එකක් වුණා. මේ කතරගම වාසේ. ඔව් මේ බස් එකට යට වෙලා අම්මා කෙනෙක් දරුවෙක් මේ දරුවෝ අතාරින්න නැතුව බස් එකෙන් අල්ලන් ඉන්නවා. මේ දරුවෝ අතින් අල්ලන් ඉන්න බස් එකට යට වෙලා ඔය කියන්නේ සර් අර බස් එකට යට වෙලා අපි දෙයක් අතාරින්න ඕනේ බස් ඒකට යට වුණා. අපේ අතේ තියෙන සියල්ලම ඒ වගේ අම්මා දරුවෝ අතාරින්න නැතුව බස් එකට යට වෙලා අල්ලන් හිටියන්නේ. මගේ දැක්කනේ. ඔව් සර්. මේ අම්මගේ සර් මේ ඇහැට කඳුලක් එක්කලා ඉන්නද? රටේම කට්ටිය වෙලා ඇඬුව එක දැකලානේ. මට දැනුණා අම්මා ගැන ගොඩක් ආදරේ දැනුණා ඊට පස්සේ. ඔව් අම්මා මගේ අම්මත් එහෙම වෙන්නේ. අපිට කරදරයක් වෙනකොට අම්මා පිට වෙනවා. අපේ අම්මලා විතරක් නෙවෙයි ලෝකෙ හැම අම්මලගෙම එහෙම නේද? නේද පුතේ? ඉතින් වාට දැන් මොනවද දැන් මං ඇහුවොත් අම්මට සමාන වචනයක් මේ ලෝකේ තියෙනවද? අම්මම තමයි අම්මට සමාන කරන්න කවුරුත් නැහැ මේක. උණුහුම මටම දිදී